ඕම් ශාන්ති 2025 අප්‍රේල් මාස 24 වන දින උදෑසන මුරලි බාග්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ජයග්‍රාහී මල්දාමේ කොටසක් වීමට නිරන්තරයෙන් පියා ස්මරණය කරන්න. ඔබේ කාලය අපතේ නොහරින්න. මෙම ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. ප්‍රශ්නය පියා තම දරුවන්ගෙන් කුමක් ඉල්ලන්නේද? පිළිතුර සුමිහිරි දරුවනි නොකඩවා හොඳින් ඉගෙන ගන්නේයි පියා කියයි. පියාගේ ගෞරවය රකින්න. පියාගේ නමට අපහාස වන කිසිදු අපිරිසිදු ක්‍රියාවක් නොකරන්න. සත්‍ය පියාට, සත්‍ය ගුරුවරයාට සහ සත්ගුරුට අපහාස නොකරන්න. ඔබ නොකඩවා ඉගෙන ගන්න අතර පවිත්‍රව සිටින බවට පොරොන්දු වන්න. ගීතය ඔබ සොයා ගැනීමෙන් අපට සියලු දේ ලැබී ඇත. පොළොව අහස සියලුම දේ අප සතු වේ. ඕම් ශාන්ති. ඔබ ලැබීමෙන් අපට රාජ්‍යයද ලැබුණි. එනම් මුළු ලෝක රාජ්‍යම වේ. වර්තමානයේදී ඔබලා දරුවන් මෙන්ම ශිෂ්‍යයන්ද වේ. අසීමිත පියා ඔබ දරුවන් පාලකයන් බවට පත් කරවීමට පැමිණ ඇති බව ඔබ දනී. ඔබ ඔහු ඉදිරිපිට වාඩි වී රාජයෝගා ඉගෙන ගනී. ඒ තේරුම ඔබ මෙහි පැමිණ සිටින්නේ ඉගෙන ගැනීමට බවයි. ඔබලා ලොව ඔටුනු හිමි කුමර කුමරියන් වීමට ඉගෙන ගනී. භක්ති මාර්ගයේ මෙම ගීතය ගායනා කරති. ඔබලා ලොව අධිරාජ්‍යයනුත් අධිරාජිනියනුත් වන බව ඔබලාගේ බුද්ධියේ ඇත. පියා දැනුමේ සාගරය වේ. උත්තරීතර අධ්‍යාත්මික ගුරුවරයා මෙතන අසුන්ගෙන ඔබ ජීවාත්මයන්ට උගන්වයි. ඔබලා මෙම ඥානය දෙන තැන අසුන්ගෙන ඉත්තේ ලෝතුන්න හිමි කුමර කුමරියන් වීමට බව ශරීර ඉන්ද්‍රියන් මගින් ඔබලා තේරුම් ගනිති. ඔබට එතරම් කුල්මත් භාවයක් තිබිය යුතුය. අප ශිෂ්‍යයින්ට මෙවැනි කුල්මත් භාවයක් තිබේද යයි ඔබගේ හදවතින් අසන්න. මෙය අලුත් දෙයක් නොවේ. අපි සෑම චක්‍රයේම ලෝ ඔටුන්න හිමි කුමර කුමරියන් වීමට පියා වෙතට පැමිණ සිටියෙමු. ඔහු පියා මෙන්ම ගුරුවරයාද වේ. ඔබ කවුරුන් වේදැයි පියා ඇසූ විට ඔබ සියලුම දෙනා සූර්ය වංශයේ ඔටුන්න හිමි කුමර කුමරියන් හෝ ලක්ෂ්මී සහ නාරායන වන බව කියති. එයට මම සෑහෙන පමණ උත්සාහයක් ගන්නවාද? යයි ඔබගේ හදවතින් අසන්න. අසීමිත පියා අපට දෙව්ලොව උරුමය ලබා දීමට පැමිණ ඇත. ඔහු අපගේ පියා, ගුරුවරයා සහ මඟ වෙන්වන්නාද වේ. එම නිසා ඔහු අපට නිසකවම උසස්ම උසස් උරුමය දෙනවා ඇත. අද ඉගෙනගෙන හෙට ඔටුන්න හිමි කුමර කුමරියන් වනවා යන සතුට ඔබට තිබේදැයි බලන්න. මේ දැන් සංගමය වේ. වර්තමානයේ ඔබලා මෙම පැත්තේ සිට දෙව්ලොව වන අනිත් පැත්තට යාමට ඉගෙන ගනී. ඔබ දිව්‍යමය කලා 16ක් සම්පූර්ණ වී සියලුම දිව්‍යමය ගුණධර්මයන්ගෙන් පිරුණ විට ඔබ එහි යනවා ඇත. මම එපමණ වටිනා වී දැයි ඔබ තමන්ගෙන්ම අසා ගන්න. නාරද වන්නේ එක් බැතිමතුකු නොව අප සියලු දෙනාම බැතිමතුන් විය. පියා දැන් ඔබ භක්තියෙන් නිදහස් කර ඇත. පියාගෙන් උරුමය ලබා ගැනීමට ඔබලා පියාගේ දරුවන් වී ඇති බව ඔබ දනී. ඔබ මෙහි පැමිණ ඇත්තේ ලොව ඔටුන්න හිමි කුමරුවන් වීමට නම් නොකඩවා ඔබගේ ගෙදර වාසය කරන්න. විශ්‍රාම තත්වය සිටින අය ගෙදර වාසය කිරීමට නොව ඌමනාවේදයි පවසයි. පියා පවසයි. කුමාරයන්ට හා කුමාරියන්ට ඇත්තේ ගෘහය නොව ශිෂ්‍ය ජීවිතයකි. ශිෂ්‍යයන් ඉගෙනුම ලබා ගන්නා කල බ්‍රහ්මචාරීව සිටී. මෙම ඥානය ඊටමත් උසස් නිසා ඉගෙන ගන්නා කල සෑම විටම පවිත්‍රව සිටිය යුතුය. බ්‍රහ්මචර්යා රකිමින් ඉගෙන ගන්නා අතර ඔවුන් පාපයට පෙළඹේ. මෙහිදී ඔබ
බ්‍රහ්මචර්යාවෙන් සිට සම්පූර්ණයෙන්ම ඉගෙන ගනී. මම පාරිශුද්ධ සාගරය වේ. මම ඔබවද එසේ කරමියයි පියා පවසයි. ඔබ කල්පෙන් අඩක්ම පවිත්‍රව සිටි බව ඔබ දනී. ඔබ පරම පියාහට දැඩි පොරොන්දුවක් දුන්නා. බාබා අප පවිත්‍ර ලොව පාලකයන් වීමට පවිත්‍ර නොවී කොහොමද? ඔහු ගෙන ඇති ශරීරය සාමාන්‍ය වුවද ඔහු ඊතා උසස් පියෙකු වේ. ජීවාත්මයට කුල්මත් භාවය ඇත. පියා පැමිණ ඇත්තේ අප පාරිශුද්ධ කිරීමට වේ. ඔබ පව් කිරීමෙන් දැන් ගණිකා මඩමක සිටිදැයි පියා පවසයි. ස්වර්ණම යුගයේදී ඔබ පවිත්‍රය. රාධා සහ ක්‍රිෂ්ණා පවිත්‍ර කුමරියක් සහ කුමරෙකු වේ. රුද්‍රාගේ මල්දාමයෙන් පසු විෂ්ණුගේ මල්දාමය වේ. ජයග්‍රහණයේ මල්දාමයට ඇතුළු වීමට පළමුවෙන්ම නොකඩවා පියා ස්මරණය කරන්න. ඔබේ කාලය අපතේ නොහරින්න. තවද පසුපස හඹා යන වඳුරන් නොවන්න. වඳුරන් කඩල කති. පියා දැන් ඔබට ආභරණ දෙයි. නොකඩවා කඩල හෝ කඩල ඇට පසුපස හඹා යාමෙන් ඔබේ තත්ත්වය කුමක් වේද? ඔබ රාවන්ගේ සිර කුටියට යනවා ඇත. පියා පැමිණ ඔබව රාවන්ගේ සිර කුටියෙන් නිදහස් කරයි. ඔබගේ ශරීරයත් සමග සියලුම ශාරීරික නෑදෑයින් බුද්ධියෙන් ඉවත් කළ යුතුය. ඔබ ජීවාත්මයක් බව විශ්වාස තබා ගන්න. මම සෑම චක්‍රයේම ಭಾರತයට ඇතුළු වෙමි. යයි පියා පැවසයි. මම පැමිණ ಭಾರತයේ ජනයා ඔටුන්නහිමි කුමර කුමරියන් බවට පත් කරවමි. ඔහු ඊතා පහසුවෙන් උගන්වයි. ඔබ මෙහි පැමිණ පැය 4-8ක් වාඩි වී සිටිය යුතුයයි ඔහු නොකිය නැත. ගෙදර පවුල් සමග වාසය කරන අතර ඔබ ජීවාත්මයක් බව සලකා ස්මරණය කරන්න. එවිට ඔබ අපවිත්‍ර භාවයෙන් පවිත්‍ර වනවා ඇත. පාපේ ගැලවෙන අයට අපවිත්‍රයයි කියති. දේවතාවරුන්ගේ ප්‍රශංසාව ගායනා කරන්නේ ඔවුන් පවිත්‍ර නිසාය. පියා පැහැදිලි කරයි. මෙහි ඇති සතුට తాවකාලික සහ ටික කාලයකට පමණි. සතුට කපුටෙකුගේ අසෝචි පිඬක් වාගේයි සංන්‍යාසින් කියයි. කෙසේ වෙතත් දේවතාවරුන්ගේ සතුට කොතරම්දයි ඔවුන් නොදනී. එහි නමම සතුට දේශය වේ. මේ දුක් දේශය වේ. මෙලෝ වෙන කිසිවකු මේවා ගැන නොදනී. සෑම චක්‍රයේම පියා පැමිණ අපට විස්තර කර දී අපව ජීවාත්ම අවධානයට පත් කරවයි. තමා ජීවාත්මයක් සේ සලකන්න. ඔබ ජීවාත්මයකි ශරීරයක් නොවේ. ඔබගේ ශරීරයේ පාලකයා ඔබ වේ. ශරීරය ඔබගේ පාලකයා නොවේ. උපත් 84 ගෙන ඔබ දැන් අපවිත්‍ර වී ඇත. ඔබගේ ජීවාත්මයද ශරීරයද දෙකම දැන් අපවිත්‍ර වී ඇත. ඔබ ශරීර අවදානයට පත්ව පව් කළේය. ඔබ දැන් ජීවාත්ම අවදානයට පත්විය යුතුය. ඔබ මා සමග ගෙදර යා යුතු වේ. ඔබගේ ජීවාත්මය සහ ශරීරය යන දෙකම පවිත්‍ර සහ පිරිසිදු කර ගැනීමට මන්මනා බවවන්නයි යයි පියා පවසයි. පියා ඔබව චක්‍රයෙන් අඩක් රාවන්ගෙන් නිදහස් කළ අතර ඔබට දැන් එම නිදහස නැවතත් ලැබෙනවා ඇත. ඔබට චක්‍රයේ අඩක් නිදහසේ පාලනය කළ හැකි වේ. එහි පස්පව් වල නමක්වත් නැත. දැන් ශ්‍රීමත් අනුගමනය කර උසස් වන්න. කොපමණ පාපයන් මට ඇද්දැයි ඔබගෙන්ම අසා ගන්න. මා පමණක් නොකඩවා ස්මරණය කරන්නේයි පියා පවසයි. රණ්ඩු නොවන්න. වාද නොකරන්න. නැත්නම් ඔබ පවිත්‍ර වන්නේ කෙසේද? ඔබ මෙහි පැමිණ ඇත්තේ මල්දාමේ ඇමිනීමට උත්සාහ දැරීමටම වේ.
ඔබ අසමත් වූයේ නම් ඔබට මල් දාමේ ඇමිනිය නොහැකි වේ. සෑම චක්‍රයකම ඔබට රාජධානිය අහිමි වනවා ඇත. අවසානයේ බොහෝ දුක් වන්නටත් වේ. අන් ඉගෙනීම් වලද නාම ලේඛනයක් තබනවා ඇත. චරිතයද පරීක්ෂණයට ලක් වේ. මෙයද ඉගෙනීමකි. උදේ පාන්දරින්ම අවදි වී ඉගෙන ගන්න. ඔබට දහවල වැඩට යාමට තිබෙන නිසා කාලය නොමැත. දෙපාන්දරින්ම මිනිස්සු භක්තියෙහි යෙදේ. මේ ඥාන මාර්ගය වේ. භක්තියේ වැඳුම් පිඳුම් කරද්දී ඔවුන්ගේ බුද්ධිය එක් හෝ තවත් ශාරීරික කෙනෙකු සීකරනවා ඇත. මෙහිදී ඔබ පියා ස්මරණය කර පසුව ඔබේ ව්‍යාපාර ආදිය මතක් කරයි. ඔබ පියා ස්මරණය කර තරමට ඔබගේ පව් කැපී යනවා ඇත. ඔබ ඔබගේ උත්සාහයෙන් සම්පූර්ණ තත්වයෙන් පවිත්‍ර වූ විට මල්දාමය නිර්මාණය වනවා ඇත. ඔබ සම්පූර්ණ උත්සාහයක් නොගන්නේ නම් පුරවැසියන්ගෙන් කොටසක් වනවා ඇත. ඔබගේ යෝගා හොඳ නම් ඔබ හොඳින් ඉගෙන ගන්නේ නම් ඔබගේ කදමලු අනාගතයට දමන්නේ නම් එහි ප්‍රතිඵලය අනාගතයේදී ලබනවා ඇත. යම් කෙනෙකු පියාගේ නාමයෙන් යමක් පිරිනමන්නේ නම් එහි ඵලය ඔහු ඊළඟ උපතේදී ලබනවා ඇත. මම දැන් ඔබ ළඟට කෙලින්ම පැමිණ ඇතැයි පියා පවසයි. ඔබ දැන් කරන සෑම දෙයක්ම ඔබ සඳහාමයි. මිනිසුන් දන් දීම සහ පුණ්‍ය කර්ම කරන්නේ කෙලින්ම නොවේ. ඔවුන් පියාට උදව් කරන්නේ එසේය. මෙම කාලයේ පියාට බොහෝම උදව් කරන්නේ ඔබලාය. ඔබගේ සියලුම මුදල් විනාශ වන බව ඔබ දන්නවා. එම නිසා පියාට උදව් කිරීමට එය භාවිත කළ හැකිය. එසේ නොවන්නේ නම් පියා රාජධානී ස්ථාපනය කරන්නේ කෙසේද? අපට යුද්ධ හමුදාවක් හෝ අවිආයුධ හෝ නැත. මේ සෑම දෙයක්ම අදෘශ්‍යමාන වේ. සමහරු ඔවුන්ගේ දියණියන්ට අදෘශ්‍යමාන දෑවැද්දක් දෙති. සමහරු බොහෝ බාහිර පෙනුම ඇති දෑවැද්දක් දෙන අතර සමහරු රහසිගතව දෙයි. පියා පවසයි ඔබලා මනාලියන් වේ. මා පැමිණ ඇත්තේ ඔබලා ලෝ පාලකයන් බවට පත් කරවීමටය. ඔබ අදෘශ්‍යමානව උදව් වේ. බාහිර අලංකාරයන්ගේ කිසිම වටිනාකමක් නැති බව ඔබ ජීවාත්මයන් දනිති. මෙම ලෝ දූෂිත හා අපවිත්‍ර ලෝකයකි. ලෝක ජනගහනය වර්ධනය විය යුතු වේ. නිසැකවම ජීවාත්මයන් පහළට පැමිණිය යුතුය. උපත් වැඩි වන බැවින් ආහාර හිඟ වේ යයි ඔවුන් බලාපොරොත්තු වේ. ඔවුන්ට ඇත්තේ නපුරු බුද්ධි වේ. ඔබ දරුවන්ගේ දේව බුද්ධි වේ. පියා ඔබට උගන්වන නිසා ඔහුට බොහෝ සැලකිය යුතුය. ඔබ හොඳින් ඉගෙන ගත යුතු වේ. ඔබ දරුවන්ගෙන් බොහෝමයක් ඉගෙනීම ගැන සැලකිලි නොදක්වයි. බාබා ඔබ ලෝ ඔටුන්නට හිමිකම් කියන කුමාරයන් සහ කුමාරීන් කරවන බව ඔබගේ බුද්ධියේ තබාගත යුතුය. පියා පවසයි. දැන් මගේ උපදෙස් අනුගමනය කරන්න. පියා ස්මරණය කරන්න. ඔබට අමතක වන බව ඔබ නැවත නැවතත් කියයි. ශිෂ්‍යයෙකු තම පාඩම අමතක වෙනවා යයි නැවත නැවත කියන්නේ නම් ගුරුවරයා කුමක් කරන්නේද? ඔබ පියාව ස්මරණය නොකරන්නේ නම් ඔබගේ පාප දුරු නොවේ. ගුරුවරයෙකු ඔහුගේ සියලු ශිෂ්‍යයින් සමත් වීමට අනුකම්පා කරයිද හෝ ආශිර්වාද දෙයිද? මෙහිදී ආශිර්වාද හෝ අනුකම්පාව නැත. පරම පියා පවසයි ඉගෙන ගන්න, ඔබගේ ව්‍යාපාර ආදිය කරන්න. නමුත් ඉගෙන ගැනීමටද අවශ්‍ය වේ. තමෝ ප්‍රදාන් වලින් සතෝ ප්‍රදාන් වන්න. අන් අයටද මෙම මාර්ගය පෙන්වන්න. ඔබගේ හදවතින් අසන්න. මම පියාහට කොපමණ උදව් කරයිද? මා කොපමණ ප්‍රමාණයක් එසේ කර ඇද්ද?
ත්‍රිමූර්ති පින්තූරය ඔබ ඉදිරි පිට ඇත. මේ ශිව බාබාවේ, මේ බ්‍රහ්ම බාබාවේ ඉගෙන ගැනීමෙන් ඔබ වෙනස් වේ. ඔබ උපත් 84කට පසු නැවත වෙනස් වේ. ශිව බාබා බ්‍රහ්ම බාබාගේ ශරීරයට ඇතුළු වී බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රහ්මීන් වරුන් මේ දෙවි දේවතාවන් කරවයි. ඔබ දැන් බ්‍රාහ්මණයන් වී ඇත. දැන් ඔබගේ හදවතින් අසන්න. ඔබ පවිත්‍ර වී ඇද්ද? මම දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නේද? පරණ ශරීරය මට අමතක වී ඇද්ද? මේ පරණ සපත්තුවකි. ඔබ ජීවාත්මයන් පවිත්‍ර වූ විට ඔබට නම්බර 1 සපත්තුවක් ලැබෙනවා ඇත. ඔබ ඔබගේ පරණ ඇඳුම අතහැර අලුත් එකක් දමා ගනී. මෙම චක්‍රය නොකඩවා භ්‍රමණය වේ. අද ඔහු සිටින්නේ පරණ සපත්තුවක වේ. හෙට දේවතාවක් වී ඔහුගේ පැතුම වේ. ඔබ පියා තුලින් අනාගතයේ ලෝක කල්පයේ අඩකට ඔටුන්න හිමි කුමරු වේ. කිසිවකුට අපගේ මෙම රාජධානිය පැහැරගත නොහැක. එම නිසා පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. ඔබ කොපමණ බාබා ස්මරණය කරනවාද, කොපමණ වේලා සෝදර්ශන චක්‍රය කරකවනවාද යන්න අන් අයද එසේ කරනවාද? එසේ අසා දැනගන්න. යම් දෙයක් කළ කෙනෙකුට එහි ප්‍රතිඵලය ලැබෙනවා ඇත. සෑම දිනකම පියා ඔබට උගන්වයි. සියලු දෙනාටම මුරලි ලැබේ. අච්චා, ඔබට එය නොලැබුණත් ඔබට දින 7 පාඩම් මාලාව දී ඇත. මෙම ඥාණය ඔබගේ බුද්ධියට ඇතුළු වී ඇත. ආරම්භයේදී භක්තියක් නිර්මාණය වුණි. සමහරු ශක්තිමත්ය. එහෙත් අන් අය දුර්වලව මායාවේ කුණාටු නිසා යන්න ගියේය. සමහරු මාස 6ක් 8ක් දක්වා පාරිශුද්ධව සිට ඉන්පසු ශරීර අවදානයට පත්ව තමන්වම විනාශ කර ගනිති. මායා ඊට බලවත් වේ. චක්‍රයෙන් අඩක්ම පියා ඔබව පරාජය කළා. ඔබ පරාජය වුවහොත් ඔබගේ තත්ත්වය නැති වේ. අනුපිළිවෙලට මට්ටම් බොහෝ ඇත. සමහර රජවරු හෝ රැජිනියන් වේ. සමහරු උපදේශකයන්, සමහරු පුරවැසියන් වේ. සමහරුන්ට දියමන්ති මිනිමුතු මාලිගා ඇත. සමහර පුරවැසියන්ද බොහෝ ධනවත් වේ. ඔවුන්ට දියමන්ති මිනිමුතු මාලිගා ඇත. මෙහිදී ආණ්ඩුව ජනයාට ණය වී ඇත. එම නිසා ජනයාද ආණ්ඩුවද ධනවත්. එම නිසා අඳුරු දේශයේ පාලකයන් අන්ධයි යන කියමන මේ කාලයට සුදුසු වේ. ඔබ දරුවන් දැන් ඉගෙන ගන්නේ ලෝ ඔටුනු හිමි කුමරුවන් වීමට බව විශ්වාස තිබිය යුතුය. කෙනෙකුට තමන් නීතිඥයෙකු හෝ ඉංජිනේරුවෙකු වෙනවායයි අමතක වනවාද? සමහරු නොකඩවා සෙලවෙන විට මායාගේ කුණාටු ඇති වී ඉගෙනුම අවසන් කරයි. පියා දරුවන්ගෙන් එක් ආයාචනයක් කරයි. සොමිහිරි දරුවනි, ඔබ හොඳින් ඉගෙන ගන්නේ නම් ඔබට හොඳ තත්ත්වයක් උදා කරගත හැකි වේ. පියාගේ රැවුලේ ගෞරවය තබා ගන්න. ඔබ අපවිත්‍ර වී ක්‍රියා කළේ නම් පියාගේ නමට අපහාස කරනවා ඇත. සත්‍යයේ පියා, සත්‍යයේ ගුරුවරයා සත්ගුරුට අපහාස කරන අයට කිසිවිටක උසස් තත්ත්වයක් ලබාගත නොහැක. වර්තමානයේදී ඔබ දියමන්ති බවට පත්වෙමින් සිටී. එම නිසා ඔබ සිප්පිකටු පස්සේ එලවන්න එපා. බාබා දර්ශනයක් දුටු විට ඉක්මනින්ම සියලුම සිප්පිකටු අත්හැරියේය. මම උපත් 21කට රාජධානියක් ලබන්නේ නම් මේවා සමග මම කුමක් කරන්නද යයි ඔහු සිතුවේය. එම නිසා ඔහු ඒවා දුන්නේය. මම ලෝ රාජධානිය උරුම කර ගනිමි. ලෝ විනාශ වන බව ඔබද දනී. ඔබ දැන් ඉගෙන නොගන්නේ නම් ප්‍රමාද වී පසුතැවිලි වන්නට සිදුවනවා ඇත. ඔබ දරුවන්ට සෑම දෙයක්ම දර්ශන ලැබෙනවා ඇත.
අහෝ පාරිශුද්ධ කරුවාණෙනි පැමිණෙන්න. ඔබ අඬගැසීයයි පියා පවසයි. මම දැන් ඔබ සඳහා පැරණි ලොවට පැමිණ ඇත. පාරිශුද්ධ වන්නේයයි මම ඔබට කියමි. ඔබ නැවත නැවත අපවිත්‍ර වේ. මම සියලු මරණයන්ගෙන් උසස්ම මරණය වේ. මම ඔබ සියලු දෙනාම මා සමග ආපසු ගෙන යමි. පියා පැමිණ ඔබට දෙව්ලොවට මඟ පෙන්වයි. ඔහු මෙම ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේදයයි ඥාණය ඔබට දේ. පසුගිය චක්‍රයේ ඉගෙනගත් අය පැමිණ නැවත ඉගෙන ගන්නවා ඇත. ඔබලාටද එම දර්ශන ලැබේ. අප බොහෝසේ වැඳුම් පිදුම් කළ හමුවීමට දැඩි ආශාවක් දැක් වූ අසීමිත පියා දැන් පැමිණ අපට උගන්වනවා යන විශ්වාසය ඔබට තිබිය යුතුය. අපි අවම වශයෙන් අපේ පියා හමු විය යුතුය. ඔබට මෙම දැඩි උත්සාහය ඇතනම් ඔබ බොහෝ සතුටින් සහ විශ්වාසයෙන් ඔහු හමු වීමට දුවගෙන එනවා ඇත. මෙය වංචාවක් නොවේ. පාරිශුද්ධ නොවන හා ඉගෙන නොගන්නා අය බොහෝ වේ. නිකම් බාබා ළඟට යෑමට පමණක් ඔවුන් පැමිණේ. මෙහි පැමිණ ඇත්තේ වටපිටාව බැලීමට පමණි. ඔබ දරුවන් ඔබගේ රාජධානිය අදෘශ්‍යමානව ස්ථාපනය කළ යුතුයයි පියා විස්තර කරයි. පාරිශුද්ධ වන්න. ඔබ තමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් වනවා ඇත. රාජයෝග උගන්වන්නේ පියා පමණි. අන් සියලු දෙනාම හතා යෝගීන් වේ. ඔබ ජීවාත්මයක් යයි සලකා ඔබගේ පියාවන මා ස්මරණය කරන්න. ලෝ ඔතුන්න හිමි කුමරුන් වීමට ඔබ අසීමිත පියා ළඟට පැමිණ ඇත යන කුල්මත්භාවය තබා ගන්න. එම නිසා ශ්‍රීමත් අනුගමනය කරන්න. මායා ඔබගේ බුද්ධියේ යෝගා කඩා දමයි. පියා බලවත්ය. එසේම මායාද බලවත් වේ. සෑම චක්‍රයකින්ම අඩක් රාමාගේ රාජධානිය වන අතර අනෙක් භාගය රාවණගේ රාජ්‍ය වේ. මෙයද කිසිවකු නොදනි. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබ අද ඉගෙන ගන්නා අතර හෙට ඔටුනුහිමි කුමරා කුමරියක් බවට පත්වේ යන කුල්මත් භාවයේ සෑම විටම තබා ගන්න. ඔබගේ හදවතින් අසන්න මම සෑහෙන උත්සාහයක් ගන්නේද? මම පියාට එවැනි සැලකිල්ලක් දක්වනවාද? ඉගෙන ගැනීමට ඇල්මක් තිබේද? අංක 2. පියාගේ කාර්යයට අදෘශ්‍යමාන උදව්කරුවෙකු වන්න. ඔබගේ කදමලු අනාගතයට පවරන්න. සිප්පිකටු පස්සේ යමින් කාලය අපතේ නොහරින්න. එහෙත් දියමාන්තියක් මෙන් වීමට උත්සාහ වන්න. වරදානය ඔබට දිත්ව ආලෝකයක් බවට පත්වේ. ඔබේ මනස සහ බුද්ධිය ඔබේම නියෝග වලින් නිදහස්ව තබා ගැනීමෙන් සූක්ෂම කලාපය අත්විඳිත්වා. බාබා විස්තර කරනවා ඔබේ චින්තන බලය එනම් ඔබේ මනස සහ බුද්ධිය නිරන්තරයෙන් ඔබේම නියෝග වලින් නිදහස්ව තබා ගන්න. එවිට ඔබ මෙහි සිටියත් ඔබ මේ ලෝකයේ දර්ශන දකින ආකාරයටම සූක්ෂම කලාපයේ දර්ශන පැහැදිලිව අත්විඳිනු ඇත. මෙය අත්විඳීමට ඔබටම බරක් නොවන්න. ඔබේ සියලුම බර පරමාත්ම පියාට ලබා දී දිත්ව ආලෝකයක් වන්න. ඔබේ මනස සහ බුද්ධිය සෑම විටම පිරිසුදු සිතිවිලි වල ආහාර අනුභව කළ යුතු අතර කිසිදු නාස්තිකාර හෝ
පාපකාරී සිතිවිලි වල අපිරිසිදු ආහාර කිසිවිටකත් අනුභව නොකළ යුතුය. එවිට ඔබ ඕනෑම බරකින් සැහැල්ලුවෙන් සිටින අතර උසස් තත්ත්වයක් අත්විඳීමට හැකි වනු ඇත. පාඨය නාස්තියට නැවතුමක් තබා ඔබේ සුභපැතුම් තොගය පුරවන්න. නාස්තියට නැවතුමක් තබා ඔබේ සුභපැතුම් තොගය පුරවන්න. අව්‍යක්ත සංඥාව ඒකාබද්ධ ස්වરૂපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න. ගමන් කරන අතර ඔබ අසමත් වන්නේ හෝ යම් අපහසුතාවයක් අත්දකින්නේ නම් එයට හේතුව වන්නේ ඔබ උදව්කරුවෙක් පමණක් වී තමන් පරමාත්ම දෙවියන්ගේ උදව්කරුවෙකු බව නොසැලකීමයි. කුඩා දෙවියන් කිඩ්මන් සේවය වලින් වෙන් නොකරන්න. නාමයම වන්නේ කුඩායි කිඩ්මන් රාත් දෙවියන්ගේ උදව්කරු බැවින් එසේනම් ඔබ ඒකාබද්ධය වෙන් කරන්නේ ඇයි? ඔබගේ මෙම නාමය නිරන්තරයෙන් සිහියේ තබා ගන්න. එවිට සේවය ඉබේටම දෙවියන්ගේ විච්ඡාවෙන් පිරී යනු ඇත. ඕම් ශාන්ති.